Hello. Welcome back to my YouTube channel. ඉතින් ඔයාලා බලන්න ඇති මොකද්ද මේ කලබලේ කියලා. ඇත්තටම කිව්වොත් මාත් කලබල වෙලා හිටියේ මේ වෙලේ නම්. මට ලස්සන සර්ප්‍රයිස් එකක් හම්බුණා. බලන්නකෝ මොකද්ද වෙන්න යන්නේ කියලා. ගර්ල්ස්ලා විදියට අපි හැමෝම ආසයි අපේ බොයිෆ්‍රෙන්ඩ් අපිව සර්ප්‍රයිස් කරලා ප්‍රොපෝස් කරනවා නම්. ඉතින් මගේ ජීවිතේත් හීනයක් වෙලා තිබිච්ච දෙයක් තමයි ඒක. හැබැයි අද ඒ හීනේ හැබෑ කරන්න මගේ බොයිෆ්‍රෙන්ඩ් ඔය මගේ චූටි නංගි මන්ෂයි මගේ පවුලේ අය කිහිප දෙනෙකුයි එකතු වෙලා තියෙනවා. මෙතනට ඇවිල්ලා ඇස් දෙක අරපු ගමන් කිසිම දෙයක් හිතා ගන්න බැරි වුණා මට. ගොඩක් වෙලා ඇස් වහගෙන හිටපු හින්දා මට හරියට පේන්නේ නැහැ. මම නිකන් බීපු මිනිස්සෙක් වගේ විසි වෙනවා. ඉතින් මගේ බොයිෆ්‍රෙන්ඩ් මං ඉස්සරහා දැනගහගෙන ලස්සන මල් පොකුරකුත් තියාගෙන රින් එකකුත් තියාගෙන මගෙන් will you marry me කියලා අහනකොට වෙන මොනවා කියන්න දන්නේ yes කියන්නේ නැතුව. ඉතින් මගේ ආදරවන්තයෝ මං ඔයාට ගොඩක් ආදරේ. ඒ වෙලේ හැමෝම බය වෙලා හිටියේ මං yes කියන්නේ නැති වෙයි කියලා. හැබැයි මං yes කිව්වා. ඒත් මං ලැජ්ජ නිසා හැවෙන් කිව්වේ. කෑ ගහලා yes කිව්වේ නැති වුණාට ඔයාලා දැක්කද? එයා මගෙන් ඒක හප්පල ඉඳලා මං මගේ අත දික් කරගෙන බලාගෙන හිටියේ යා මට කොයි වෙලේද රින් එක දාන්න කියලා. මිනිස්සු අඬන්නේ දුකට විතරක්ම නෙමේ සතුටටත් අඬනවා. ඔයාලා බලන්නකෝ මම මේ ගිහිල්ලා කඳුළු පිහන්නේ මගේ ලොකු නංගි සඳුනිගේ. මං අද සතුටින් ඉන්නවා දැකලා එයාටත් ගොඩක් සතුටුයි. ඉතින් ප්‍රොපෝසල් එකෙන් නැවතුන්නේ bride to be party එකකුත් arrange කරලා. මේ හැමදේම මගේ නංගිගේ අතින් තමයි සිද්ධ වුනේ. එයාගේ මහන්සිය, එයාගේ මුදල් පේනවනේ එක්කෙනෙක් මල් දෙනකොට අනිත් එක්කෙනා ඇඳුම හදනවා. පුංචියට ඉඳගෙන ලොකු දේවල් කරන මගේ කෙල්ලොන්ට මං හරි ආදරේ. මගේ බොයිෆ්‍රෙන්ඩ් ඔය මගේ නංගිලයි මල්ලිලයි පවුලේ අනිත් හැමෝමයි එකතු වෙලා මේ හැම දෙම හරිම ලස්සනට ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මගේ ජීවිතේ ගොඩාක්ම සතුටු දවසක් තමයි මේක. මම හැමදාම කළේ අනිත් අය වෙනුවෙන් මගේ දේවල් කැප කරලා මං ඒ අයව සතුටින් තිබ්බා. හැබැයි අද මං වෙනුවෙන් මේ හැමෝම මෙතෙන්ට ඇවිල්ලා මාව ගොඩාක් සතුටු කරා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ගොඩක් ආදරේ. එහෙනම් මම ලස්සන මනමාලියක් වෙන්නේ කොහොමද කියලා ඉස්සරහට එන වීඩියෝස් වලින් බලාපොරොත්තු වෙන්න. මතු සම්බන්ධයි.